ගමනට සැරෑටියක් හැර රොටිවත් මල්ලක්වත් පසුම්බිවල මුදල්වත් නොගෙන වහන් පයලා කමිස දෙකක් නොගෙන යන ලෙස ඔවුන්ට අණ කළසේක. දෙනවාසගේ වැඩේ කරගෙන යනකොට රැස්කිරීම කියන වචනේ අදාළව නැහැ. රැස්කිරීම කියන වචනේ මොනවද අරගෙන යන්න ඕනේ කියන කාරණා වැදගත් නැහැ. නමුත් වඩා වැදගත් වෙන්නේ ඔබේ අධ්‍යාත්මය, ඔබේ කැමැත්ත, ඔබේ ජෝලිතකම, ඔබේ ඉදිතරකම, ඔබ ජේසුත් එක්ක තිබෙන විශ්වාසය, බැඳියාව. ඊටු ටික ජේසු ඔබට වඩා හොඳට පැහැදිලිව සැලසුම් කරලායි තියෙන්නේ. ඉතින් ඔබ ඔබේම පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න ඔබ ඉදිනදා ජීවිතයේ කොතරම්නම් දේවල් අරගෙනද, ඔබේ ගෙවල් පුරවගෙනද, ඔබේ හදවතේ කොතරම්නම් සැලසුම් තියෙනවද? ඒවා ඊටු නොවුණු දෙන ඔබ කොතරම්නම් කඩා වැටලාද? ඉඩ දෙන්න ජේසුට ඔබව සන්නද්ධ කරන්න, ඒ වගේම ඔබගේ හොඳ හිත උන්වහන්සේට දෙන්න ඉතුරු වැඩ ටික ඔක්කොම උන්වහන්සේ පැහැදිලිව අරගෙන යනවාමයි. ඔබට ජේසු පිහිටයි.